ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ජෛන සිංහල YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ජෛන කර්ම සංකල්පය පිළිබඳව. ඉතින් මේ ජෛන කර්ම සංකල්පය කියපුවම මේ එක වීඩියෝකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් දල වශයෙන් දල අදහසක් ගේන්න හදන්නේ මොකද්ද ජෛන කර්ම සංකල්පය කියන්නේ කියලා. ඉතින් එහෙමනම් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් ජෛන කර්මය කියලා කියන්නේ ඇත්තටම දැන් මේ අපේ බෞද්ධ දහමේ තියෙන කර්මය වගේ නෙමෙයි ඊට පොඩ්ඩක් වෙනස් වෙනවා මේක මැට එකක්. ඒ කියන්නේ දැන් ඔය ඉන්දියානු අනිත් හින්දු සහ ඊට වඩා වෙනස් වෙනවා මේ කර්මය කියන එක. මේක ඇවිල්ලා මැට එකක් විදිහට තමයි දක්වන්නේ. මැට එකක් කියන්නේ ඇත්තටම මේක පදාර්ථමය දෙයක් විදිහට තමයි දක්වන්නේ. ඒ කියන්නේ ජෛන වල හැටියට ආත්මය කියන එක තියෙනවා. ආත්මය කර්මයේ සමග බැඳිලා නැති අවස්ථාවේ ඒක පියෝ තත්ත්වයේ තියෙනවා. පියෝ ස්ටේට් එකේ තියෙනවා මේ ආත්මය කියන එක. ඉතින් පියෝ ස්ටේට් එකේදී ආත්මය කියන එක සියල්ල දත් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ආත්මෙට මේ කර්මයෙන් තමයි අපිරිසුදු වෙන්නේ. කර්මෙන් අපිරිසුදු නැත්තම් ඒ කියන්නේ අතර මේ කර්මය කියන්නේ පින්පව දෙකම ඇතුළත් වෙනවා. ඉතින් දැන් කර්මෙන් අපිරිසුදු නැති ආත්ම, ඒ කියන්නේ මේ කර්මයේ බැඳිලා නැති ආත්ම පියෝ ස්ටේට් එකේ තියෙනවා. ඉතින් පියෝ ස්ටේට් එකේදී ආත්මයක් මොනවාගේද කියලා බැලුවොත් සියල්ල දන්නවා. සියල්ල දන්නවා. ඒ කියන්නේ සියලු දැනුමින් යුක්තයි. ඒ වගේම හැම දෙයක්ම ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ සියලු දේවල් ග්‍රහණය කරන්න පුළුවන්. සියල්ල සුඛ අත්විඳීමක් අත්විඳිනවා. සියල්ල අත්විඳින්න පුළුවන්. සියල්ල දකින්න පුළුවන්. සියලු ඥාණයෙන් යුක්තයි. සියල්ල අත්විඳින්න පුළුවන්. සහ පවර්ෆුල් කියන්නේ වීරියෙන් යුක්තයි පවර්ෆුල් කියලා කියන මහ බලයක් මේ ආත්මයට තියෙනවා. නමුත් මේ ආත්මය කියන එක කර්මය සමග බැඳුනහම ඒක තමයි ආත්මය ඊළඟට අපිරිසුදුතාවයටපත් වෙන්නේ. ආත්මය මේ සංසාර චක්‍රයට බැඳින්නේ. දැන් බැඳලා තබා ගන්න. මේ සංසාර චක්‍රය කියන එකට එළඹෙන්නෙම මෙන්න මේ කර්මය කියන පදාර්ථය, කර්මය කියන ශක්තිය මේ ආත්මයට බැඳෙනවා. ඉතින් දැන් මේ කර්මය කියලා ඒක ඇත්තටම ජෛනවල කියන විදිහට මේක ඉන්විසිබල් පදාර්ථය. ඒ කියන්නේ ආත්මය සමග බැඳෙනවා. නමුත් මේක මේ ශක්ති විශේෂ ශක්තියක් විදිහට දක්වන. මේක පදාර්ථමය කියලා කියන කොහොමද? ඒක ශක්තියක් විදිහට දක්වන්නේ. ශක්තියක් නමුත් ඒක අපිට පේන්නේ වගේ අදහසක් තියෙන්නේ. ඒක ආත්මයට බැඳිලා පවතිනවා. ඒ ආත්මය මෙන්න මේ සංසාර චක්‍රයට බඳින්නේ. කියන්නේ සංසාර චක්‍රයට යොමු කරන්නේ මෙන්න මේ කර්මය. ඒකයි මේ ජෛනවල කර්ම කියන පදාර්ථය, කර්ම කියන ශක්තිය නැති කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක නැති කරපුවම තමයි ආත්මයට කියන්නේ ආත්මය මෙන්න මේ සංසාර චක්‍රයෙන් මිදෙන්නේ කියලා කියන්නේ. මේ කර්ම මේ කර්ම මැටර් එක මේ කර්ම පාටිකල් එකට කියනවා මේ කර්ම පුජ්‍යල කියලා කියනවා. කර්ම පුජ්‍යල කියනවා මේ කර්ම පාටිකල් කියන්නේ මෙන්න මේ පදාර්ථයට. ඉතින් ඇයි මෙන්න මේ පාටිකල් මේ කර්ම පාටිකල් මේ කර්ම පුජ්‍යල කියන ඒවා ඇයි ආත්මයට බැඳෙන්නේ? ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් බැඳෙන හේතු දෙකක් දක්වනවා. එකක් තමයි යෝගා, අනිත් එක තමයි කාශය කියන්නේ. කාශය කියන්නේ මේ පැෂන් කියන අර්ථය. ඉතින් යෝගා කියලා කියන්නේ අපේ මූවමන්ට්ස්. ඒ කියන්නේ අපේ ශරීරයේ කරන ක්‍රියාකාරකම්, වචනය සහ අපේ චින්තන, හිතන විදිය. මේවා තමයි එක හේතුව. යෝගා විදියට දක්වන්නේ. කාශය කියලා දක්වන්නේ ඇත්තටම මේ අපේ චිත්තාවේග, තරහව, ක්‍රෝධය, වෛරය, ඒ වගේම සුඛ පැත්තත් ගන්න. මේ හැම එකක්ම තණ්හාව, ආශාව මෙන්න මේ වගේ දේවල් මේ වගේ දේවල් ඉන්න තමයි කර්මය කියන එක මෙන්න මේ ආත්මයට බැඳෙනවා කියලා කියන්නේ. දැන් හිතන්නකෝ පින් වැඩ ගැන. පින් කියන දේවල් කියන්නේ බෞද්ධ ආගමේ හැටියට වුණත් ඒ දෙකේම එකම පින් විදියට කලකන්නේ. ඉතින් දැන් අපි හිතන්න සතෙකුට අනුකම්පාව දක්වනවා, කැම දක්වනවා. මේවා පින් වැඩ. මේවා ගිනුත් කරන්නේ අපේ සංසාරයට වෙන්න මේ කර්ම ඒක කර්ම ශක්තියක් වෙන ඉඳ ඒක ආත්මයට බැඳලා තබා ගන්නවා. ඒකත් සංසාර චක්‍රයේ දික්වීමට හේතුවක් වෙනවා. පින් කළා. ඊව පින් පුණ්‍ය කියලා කියන්නේ මේ ජෛන ආගමේ හැටියට වචනේ කිය භාවිත කරන පුණ්‍ය කියලා. ඒකට පාප. ඒ හිතන්න ඇඟ තරහින් සමහර දේවල් කරනවා, ගහනවා කාට හරි, හිංසා කරනවා. එතකොට පාපයි. ඉතින් මේ හින්දාත් අපේ සංසාර චක්‍රයට
අද පැත්ත තබා ගන්නවා. මේ පුණ්‍ය වලට ඒවට යහපත් ප්‍රතිඵල හම්බ වෙනවා. පාප වලට අයහපත් ප්‍රතිඵල හම්බනේ මොන දේ වුණත් යහපත්ව අයහපත් ප්‍රතිඵල මොක වුණත් ඒකෙන් වෙන්නේ මෙන්න මේ අපි සංසාර චක්‍රයේදී තවදුරටත් ගමන් කරවීම තමයි වෙන්නේ කියලා තමයි කියන්නේ. ඊළඟ ජෛනවල කතා කරනවා මේ ප්‍රධාන වශයෙන් කර්ම වර්ග 8ක් ගැන අෂ්ට කර්ම කියලා කියනවා. ඉතින් මේකේ අෂ්ට කර්ම වර්ග දෙකකට පෙන්නනවා ගතිය කර්ම සහ අගතිය කර්ම කියලා. ඉතින් මා ඉස්සෙල්ලා බලමු ගතිය කර්ම කියලා කියන්නේ මොනවද කියලා. කියන්නේ ජෛනවල ගත්තාම ප්‍රධාන වශයෙන් කර්ම 8කට බෙදෙනවා. ඉතින් මේ 8 තව සෑහෙන බෙදෙනවා. මම අද කතා කරන්නේ මේ 8 ගැන. ඉතින් ඒ 8 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි ගතිය සහ අගතිය කර්ම කියලා කියන්නේ. ඉතින් මේ ගතිය කර්ම හින්දා තමයි ආත්මය පියෝ ස්ටේට් එක. ඒ කියන්නේ ආත්මය අපිරිසිදු කරන්නේ. පියෝ ස්ටේට් එක කියන්නේ මම අර පියෝ ස්ටේට් එක ගැන කතා කරන්නේ පියෝ කියන්නේ ඒක අර කිසිම නිර්මල තත්ත්වයක් කියන්නේ. ඉතින් නිර්මල තත්ත්වයේදී ආත්මය නිර්මල තත්ත්වයේ තියෙනවා. ඉතින් ඒක හානි කරනවා. ඒ කියන්නේ නිර්මල තත්ත්වයෙන් එළියට ගෙනියන. ඒ කියන්නේ නිර්මල තත්ත්වය වහනවා. නිර්මල තත්ත්වය අපිරිසිදු කරලා නිර්මල තත්ත්වය මුදවන කියන මෙහෙම නිර්මල තත්ත්වය නැති කරනවා. එහෙම කියන්නේ දැන් මේක විස්තර කරන්න ක්‍රමය මේ නිර්මල තත්ත්වය කියන එක නැති කරලා දානවා. මෙන්න මේ ගතිය කර්ම කියන ඒවා. ඒ කියන්නේ අර සියල්ල දත් ස්වභාවය නැති වෙනවා. ඒ වගේම සියල්ල අපිට ආත්මේ නිර්මල තත්ත්වයේදී පුනවලු සියල්ල දර්ශනය වෙනවා. ඒ කියන්නේ මේ සියල්ල දර්ශනය වෙනවා. දර්ශනයක් විදිහට ඒක බලන්න පුළුවන් මේ සියල්ල හැමදේම බලන්න පුළුවන් කියලා කියන්නේ. ඒක නැති කරනවා මෙන්න මේ ගතිය කර්ම වල. මොනවාද බලමු අපි මෙන්න මේ ගතිය කර්ම වර්ග 4ක් තියෙනවා. මොනවාද බලමු ගතිය කර්ම වර්ග 4. ඥානවරණීය කර්ම කියලා කියනවා. දැන් මෙතන මේ කර්ම කියලා හඳුන්වන්නේ පින්පව් දෙකම. හරි. ඒ හින්දා මේ පව් වගේ අදහසක් විදිහට ගන්න එපා. පින්පව් දෙකම තමයි ගන්නෙ. මම ඉදිරි වීඩියෝ එක තව දුරටත් කර්ම විස්තර කරන්නම්. මේ එතකොට තව කර්මයේ බෙදෙන කොටස් තියෙනවා. ඉතින් ඒවත් විස්තර කරන්න. දැන් මේ ගතිය කර්ම කියලා ගත්තාම ගතිය කර්මයේ පළවෙනි එක තමයි ඥානවර්ණීය කර්මය කියන්නේ. ඉතින් මේ ඥානවර්ණීය කර්මය වලින් තමයි මේ දැනුම කියන එක ඔබ්ස්ට්‍රක්ට් වෙන්නේ. බාධා කරන්නේ. කියන්නේ මේ කර්ම නිසා අපි සියල්ල දස් ස්වභාවයේ ආත්මෙ නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ කර්ම වැඩි වෙන්න අර නොලෙජ් කියන එක දැනුම කියන එක නැති වෙනවා. ඒ කියන්නේ අපි මේ කර්ම මේ ඥානවර්ණීය කර්ම වැඩි වෙන්න ආත්මයට තියෙන අර සියලු දැනුම ඇති ස්වභාවය නැති වෙලා දැනුම අඩු ආත්මයක් බවට පත් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් පළවෙනි එක ඥානවර්ණීය, දෙවෙනි එක දර්ශනවර්ණීය කර්මය කියලා කියනවා. ඉතින් මේ දර්ශනවර්ණීය කර්මයෙන් තමයි අතරම දර්ශනවර්ණීය කියන්නේ මේ නමෙම තියෙනවා දර්ශනය. කියන්නේ අපිට සියල්ල පියෝ තත්ත්වයේදී ආත්මයට පුළුවන් සියල්ල දකින්න නිර්මල තත්ත්වයක. නමුත් මේ දර්ශනී වර්ණීය කර්ම එකතු වෙන්න ඒ ආත්මයට සියල්ල දැකීමේ හැකියාව නැතුව යනවා. ඒ වුණොට මේ ටික නැරෝ වෙනවා. අටු වෙනවා මේ ආත්මයට දැකීමේ හැකියාව අඩු වෙලා යනවා. ඉතින් මේකේ කියන්නේ ජෛනවල දර්ශන වර්ණීය කර්මයක් විදිහට මිත්‍යා දෘෂ්ටිය සලකනවා. කියන්නේ ජෛන ආගමෙත් තියෙනවා දැන් සියලුම ආගම් වල වගේ තමන්ගේ ආගම හැර අනිත් ආගම් මිත්‍යා දෘෂ්ටියනේ සලකන්නේ. මිත්‍යා දෘෂ්ටියක් විදිහට. ඒ වගේම ජෛන වලත් ඒක තියෙනවා. කියන්නේ ජෛන අර වෙන දෘෂ්ටි. ඒ කියන්නේ වෙන වැරදි දෘෂ්ටි විදිහට හඳුන්වන්නේ. එතකොට ඒ දෘෂ්ටි වල සිටින දර්ශන වර්ණීය කර්මයක් විදිහට තමයි සලකන්නේ. ඒකෙන් මේ ආත්මය නැරෝ කරනවා කියලා තමයි කියන්නේ. ඊළඟ මෝහනීය කර්ම. අපි යම් දේවල් වලට බැඳීම කියන්නේ තෘෂ්ණාව සහ ඇලීම කියන දේ නිසා මේ ඇති වෙනවා මෝහනීය කර්ම කියන ඒවා ඇති වෙනවා. ඉතින් මෝහනීය කර්ම නිසා අපිට අර සියල්ල දැනීම ආත්මයට තියෙන සියල්ල දැනීම පිළිබඳ අදහස ඒ කියන්නේ දැකීම නෙවෙයි දැනීම කියන එක ඒක නැතුව යනවා. ඒක අඩු වෙලා යනවා. ඉතින් මේ මෝහනීය කර්ම හින්දා තමයි අපිට අර සියල්ල දැනීම කියන එක ආත්මයට ටික අඩු වෙලා යන්නේ කියලා තමයි ජෛනවල කියන්නේ. ඊළඟට අන්තරාය කර්ම. ඉතින් අන්තරාය කර්ම කියලා කියන්නේ මේ අපිට ආත්මයට තියෙන මම අර පියෝ ස්ටේට් එක කියද්දි يعني නිර්මල තත්ත්වයේදී ආත්මයට තියෙන විශාල ශක්තියක් ආත්මයේ සෑහෙන බලයක් තියෙනවා. නමුත් ඒ බලය නැති වෙන්නේ මෙන්න මේ අන්තරාය කියන කර්ම වැඩි වෙන්න ආත්මයේ බලය කියන එක නැති වෙලා යනවා කියලා තමයි ජෛනවල කියන්නේ. ඊළඟට අගතිය කර්ම
කියලා කියනවා. ඉතින් මේ අගතිය කර්ම ගත්තාම මේ ආත්මයට බලපෑමක් නැහැ. ඒ කියන්නේ දැන් අර කර්ම හතර තමයි ආත්මයට බලපන්නේ. ඒ කියන්නේ අපේ ආත්මය පිරිසුදුභාවය ආත්මීය ස්වභාවය කියන එක තීරණය කරගන්න අර ගතිය කර්ම බලපාන. නමුත් අගතිය කර්ම ඒවට ආත්මයට බලපාන. නමුත් අගතිය කර්ම අපේ වෙන දේවල් වලට කියන්නේ ආයුෂ් තීරණය කරන්න, ඒ වගේම දුක සැප තීරණය කරන්න, ඔය වගේ දේවල් වලට බලපානවලු මේ අගතිය කර්ම කියන එක. ගතිය කර්ම ආත්මයට බලපාන, මේ අගතිය කර්ම කියන ඒවා අපේ දිනදා ජීවිතේදී අපි අත්විඳන දුක සැප ඒ වගේ දේවල් වලට බලපාන මෙන්න මේ අගතිය කර්ම. ඉතින් බලමු මොනවාද මේ අගතිය කර්ම වර්ග හතර කියලා. වේදනීය කර්ම. ඉතින් වේදනීය කර්ම කියන්නේ මේ වචනේම තියෙන වේදනාව. දුක හෝ සැප අත්විඳින්නේ මෙන්න මේ ඉඳ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට දුකක් අත් වෙනවා නම් ඒක යම් කිසි කර්මයක හේතුවක්. සැපක්වත් වෙනවා නම් ඒකත් යම් කිසි කර්මයක හේතුවක් කියලා තමයි ජෛන දක්වන්නේ. ඉතින් ඒ කර්ම කරපුවම ඒ කර්ම වර්ග කරපුවම වේදනාව තමයි. දුක හෝ සැප පිළිබඳ වේදනාව. අපිට හොඳ සැප විඳින්න නම් වෙන අපි පින් කරලා තියෙනවා. දුක් විඳින්න නම් වෙන පාප කරලා තියෙනවා. පුණ්‍ය හෝ පාප කියලා තමයි ජෛන වල හඳුන්වන්නේ. ඊළඟට නාම කර්ම. නාම කර්ම කියලා කියන්නේ දැන් අපේ පෙනුමටත් කර්මය බලපානවානේ. ඉතින් පෙනුම එතකොට අපේ ගෝත්‍රය අපේ ජෙන්ඩර් එක පිරිමි හෝ ගැහැණු වීම. ඉතින් ඒ වගේ දේවල් වලට බලපාන කර්ම තමයි නාම කර්ම කියලා කියන්නේ. ඉතින් අපේ ෆිසිකල් අපියරන්ස් එක. අපේ පෙනුම කොයි වගේද? සමහර ලස්සනයි, සමහර කැත. මේ ඇත්තටම සාපේක්ෂයි නම් ඒ වගේ දේවල් වලට කර්මය බලපාන කියලා මේ නාම කර්ම බලපාන කියලා ජෛන වල කියනවා. ඊළඟට ගෝත්‍ර කර්ම කියලා කියනවා. ගෝත්‍ර කර්ම කියලා කියන්නේ අතරම මේ අපේ ගෝත්‍රය පිළිබඳ. ඒ කියන්නේ අපේ සෝෂල් ස්ටේටස් පිළිබඳ. ඒ කියන්නේ අපි මොන වගේ පවුලකද ඉපදින්නේ? ඉහළද, පහළද, දුප්පත්ද, පොහොසත්ද, කුලවත්ද, එහෙම නැත්නම් අඩු කුලද? ඔය වගේ ඒවට කර්මයේ හේතු වෙනවලු. ඉතින් ඒකට බලපාන කර්ම තමයි ගෝත්‍ර කර්ම කියලා කියන්නේ. ඊළඟට ආයු කර්ම කියන එක. ඉතින් මේ ආයු කර්ම කියලා ඒ වචනේම තියෙනවා. අපේ ජීවිත කාලය තීරණය කරන්නේ අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා තීරණය කරන්නේ කර්මය විසින්. ඉතින් ඒකට බලපාන කර්මය තමයි ආයු කර්ම කියලා කියන්නේ. දැන් ඊළඟට තමයි මේ ජෛන වල කතා කරන්නේ පුණ්‍ය සහ පාප කියන එක. ඒ කියන්නේ දැන් මම කලින් කිව්වා නමුත් ඉතින් මේ කර්මය කියන එකට තියෙන ස්වභාවයක්. ethical quality එකක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය වචනෙන් කිව්වොත් ethical quality එකක් තියෙනවා. ඒක තමයි අපි බෙදන්නේ පුණ්‍ය සහ පාප කියලා. ඒ කියන්නේ හොඳ සහ නරක කියලා. ඉතින් මේ හොඳ සහ නරක තමයි ඊළඟට ජෛන වල කතා කරන්නේ. පුණ්‍ය කර්ම දැන් බෞද්ධ වල මට කලින් ඔය ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ කුසල සහ කුසල් සහ පින් කියන්නේ බෞද්ධ වල හැටියට වර්ග දෙකක්. කුසල් කියන්නේ මේ නිවනට හේතු වෙන ඒවා. ඒ වගේ කතාවක් තියෙනවා. බෞද්ධ වල එහෙම එකක් තියෙනවා. නමුත් එහෙම එකක් ජෛන වල තියෙනවාද කියලා. නමුත් ජෛන වල එහෙම එකක් නෑ අතනම. පුණ්‍ය සහ පාප දැන් අර ආත්මේ ක්වොලිටි වලට හේතු වෙන කර්මයක් තියෙනවා. ගතිය කර්ම කියන්නේ. එතන තමයි ඒකේ ජෛන වල ඒක වෙනස් වෙනවා. නිවනට හේතු වෙනවා වගේ. ඉතින් එතනත් නිර්වාණයට ජෛන වල හැටියට නිර්වාණයට හේතු වෙන අර ගතිය කර්ම. ගතිය කර්ම තමයි නැති කරන්න ඕන. එහෙම නැති කරපුවාම තමයි ආත්මය නැවත පියෝ තත්ත්වයට අර තිබුණු තත්ත්වයට යන්නේ. එතකොට තමයි ආත්මය සිද්ධ සීල කියන නිර්වාණය ගාමි මේ සංසාර චක්‍රේ ඊතරවන්නේ. ඒක ඔයාලට පැහැදිලි ඇති මේ කර්මය ගැන අදහස. පාප කර්ම තියෙන. ඉතින් පාප කර්ම කියන්නේ මේ පළවෙනි එක ජෛන වල හිංසනය ගැන කතා කරන ජෛන ලොකුම දේ තමයි අවිහිංසාව කියන එක. ඉතින් අවිහිංසාවේ අනිත් එක හිංසනය. හිංසනයට කවුරු හරි කෙනෙක් මොනෑම ආකාරයකට හරි හිංසනයට ලක් කරනවා නම් ඔහුගේ උපත ඊළඟ උපත ගොඩක් වෙලාට අපායේ නිරේගාමි වෙනවා, සත්‍යෙක් වෙනවා. ඒ විදිහට මේ ජෛන වල දක්වනවා මෙන්න මේ පව් කරපුවාම රට ලැබෙන විපාක විදියට. ජෛන ගත්තාම දැන් ඕක තමයි අත්‍යන්ත ප්‍රධානම කර්මයේ තියෙන අෂ්ට කර්ම කියන එක. ඊට පස්සේ අපි අනිත් කර්මයන් ගැන කතා කරමු. ඉතින් ජෛන වල මේ කර්මයෙන් නිදහස් වෙන්න නම් ජෛන ත්‍රිරත්නය අනුගමනය කරන්න ඕන. සම්‍යක් දර්ශන, සම්‍යක් ඥාන, සම්‍යක් චරිත කියන එක. සම්‍යක් දර්ශන right path කියන්නේ නිවැරදි දහම, නිවැරදි මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඊළඟට නිවැරදි දැනුම, හරි දැනුම ගන්න ඕනේ. ඊළඟට සම්‍යක් චරිත, නිවැරදි
අපි පවත්වාගෙන පැවැත්ම කියන එක නිවැරදි වෙන්න ඕනේ. මේ වෙච්චාම අපිට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ආත්මය අර අපිරිසුදු කරන ඒව අතහැරලා සිද්ධා කියන පියෝ ස්ටේට් එක ආත්මයේ නිර්මල තත්ත්වයටපත් වෙනවා. අර අපේ තියෙන කර්ම දේවල් අයහපත් දේවල් අයින් කරගත්තාම සිද්ධා කියන தත්ත්වයට ආත්මෙපත් වෙනවා කියලා තමයි ජෛනවල කියන්නේ. මේ විදිහට සිද්ධා කියන தත්ත්වයටපත් වුනහම ආත්මය අර කර්ම කියන එකෙන් ගැලවෙනවා. කර්මයේ සම්පූර්ණයෙන්ම ආත්මෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ නැවත අර රීසයිකල් එකේ නැවත උපතින් ලැබමින් යන ආත්මේ මේ සංසාරය කියන එකෙන් මේක ගැලවෙලා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඕක තමයි අද ජෛන කර්මය පිළිබඳ කතාව. එහෙනම් මම හිතනවා මේකේ යම් දෙයක් වල ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ සතියේ තවත් අපූර්ව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න.